එදා කිව්වා වගේ අද ලස්සන කතන්දරයක් අරන් තමයි ආවේ. පුංචි යාළුවෝ අන්දරේ ගැන දන්නව නේද? අන්දරේ කපටි කියලා දන්නවනේ. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අන්දරේගේ ගොරකමුලේ කතාව. එක්තරා දවසක රජවාසලේ මුළු තැන්ගෙට ව්‍යංජන වලට දාන්න ගොරකම දියලා තිබුණා. ඉතින් රජ බිසව හිතුවා මේ ගොරක හොයන වැඩේ අන්දරේට බාර කරන්න. ඉතින් රජ බිසව මෙන්න මෙහෙම කිව්වා. අන්දරේ පොඩ්ඩක් මෙහාට එන්නවනම්. මේ එනවා රජ බිසවනි. අන්දරේ මුළු තැන්ගේ ගොරකමුල ඉවර වෙලා. අන්දරේට පුළුවන්නේ ගොරකමුලක් හොයාගෙන එන්න. අනේ එහෙමයි රජ බිසවනි. මං ඕන දෙයක් කරන්නම්. අපේ ගෙටේ හා පැත්තේ ගොරක ගහක් නම් තියෙනවා. හැබැයි රජ බිසවනි එය ගමරාලගේ. රජ බිසවගේ අනනේ මම මේක කොහොම හරි කරලා දෙන්නම්. අන්දරේ ගෙදරට යන ගමන් මෙන්න මෙහෙම හිතුවා. ගමරාලගේ ගොරක ගහින්ද ගොරක ගහේ කොළ මගේ වත්තට වැටෙනවා. අනික මගේ වත්තම ගොරක ගහින්ද පාළි. රජ බිසවගේ කතාවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕන. ගමරාලේ මොකද අන්දරේ? මම මේ ගමරාලට පණිවිඩයක් අරන් ආවේ රජවාසලේ. ඈබොලි රජවාසලේ මොකද්ද අප්පොච්චියේ රජවාසලෙන් ගෙන ආපු පණිවිඩේ? රජ බිසව කිව්වා මේ ගොරකමුල කපලා රජවාසලට ගෙනත් දෙන්නේ කියලා. හොනේ අප්පොච්චියේ මොන අපරාධයක්ද මේ වෙන්න යන්නේ? අපරාධයක්? ගමරාලේ ඔබට කාසි පණ නම්බුනාම ලැබෙනකොට ගොරකමුල වගේද? ගමරාලේ මේක රජ නියෝගයක්. එහෙමයි. අන්දරේ මට ගොරකමුල ගලවන්න උදව් කරන්න. එහෙමයි. ඉතින් හවස් කාලය ගත වුණා. ගමරාලයි අන්දරේ ගොරකමුල උස්සගෙන රජවාසලට ගෙනියනවා. රජතුමා අන්දරේ ගමරාලයි එනවා දැකලා මෙන්න මෙහෙම හිතුවා. අර අන්දරේ නේද ගමරාලත් එක්ක ගහක මුලක් උස්සන් ඉන්නේ. ළඟට එනකොට බලමුකෝ. අවසරයි රජතුමනි. රජ බිසව කිව්වා ගොරකමුලක් ගේන්න කියලා. අන්දරේ ගොරකමුලක් මොකටද? සිටින්න. බිසවනි මෙහාට පොඩ්ඩක් ආවනම්. අන්දරේ ගොරකමුලක් ගෙනාවනේ. ඔබ ගේන්නේ කියලා කියන්නේ. අයියෝ රජතුමනි මං කිව්වේ වෑංජන වලට දාන්න ගොරක ගේන්න කියලා. ගොරකමුලක් ගේන්න කියලා නෙවෙයි. අයියෝ ගමරාලට මෙන්න මෙහෙම හිතුණා. අයියෝ මගේ ගොරකමුල සල්ලිත් නෑ නම්බුනාමත් නෑ. අයියෝ අන්දරේ මෙන්න මෙහෙම කිව්වා. බිසවනි මට ව්‍යංජන වලට දාන්න ගොරක ගේන්න කිව්වනම් ඉවරනේ. එවලි කියන්න එපැයි. රජතුමාට හරි හිනා. ඉතින් පුංචි යාළුවනේ මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන කතන්දරයක් ආයේ දවසක අරන් එන්නම්. එහෙනම් අදින් සමුගන්නවා. බයි.